වීඩියෝ එක ප්‍රීමියම් ගෙඩිය ගෝ එක තමයි අපි කපන්නේ. බලමු කොහොමද වැඩේ යන්නේ කියලා. පුරවල අරන් දැන් පට්ටලේ ලියවන ගමන් තමයි තියෙන්නේ. ලියවලා සයිස් කරලා ගමු අපි. 3 ජෝ චක් එකේ අල්ලන්නත් බෑ, මේක 4 ජෝ චක් එකේ අල්ලන්නත් බෑ. ගෝ එක දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒක නිසා තමයි ලයින් එක කැල් කියලා අල්ලලා තියෙන්නේ. වෙන්නේ මේකත් මේ දැන් 3 ජෝ චක් එකේ අල්ලන්න බෑ. අල්ලන්න බැරි හින්දා මේ කල්පනා කරලා තමයි බ්ලැකට් එක හැදුවේ. ඒ වැඩේ නම් සාර්ථකයි. ඕන් කෙනෙක්ට බලා ගන්න ඕන නම් ඕක තමයි ක්‍රමය. ඔය ක්‍රමයට අල්ලලා බලන්න. ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුව දකින්න කට්ටිය කමෙන්ට් එකක් දාලා කියන්න. ඔහොම තමයි වැඩේ යන්නේ. දැන් ග්‍රූ එක කැපෙනවා. දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේ කටර් එකට. දැන් මේකේ මේ තද හින්දා කූර ටිකක් කපන්න අමාරුයි. සාමාන්‍ය ග්‍රූ එකට වගේ කටර් එක ගාන්න වෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. කටර් එකක් කැඩුණොත් ඉතින් ලංකාවේ මිලත් එක සාමාන්‍යයෙන් රුපියල් 5000 පයින්නවා මේකට. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කටර් එක ගාන්න වෙනවා ග්‍රූ එකට. දැන් යකඩෙන් කපලා හાર્ඩ්නස් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හાર્ඩ්නස් කරන එකේ වැඩක් නැහැ. ග්‍රූ එක කැඩෙනවා. හරි අපි වැඩේ ඉවරයි ග්‍රූ එක. මම පළවෙනි වොයිස් වීඩියෝ එකේ ඉතින් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් සියලු දෙනාට. මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට දන්න දෙයක් තිබ්බොත් අහන්න ඕන දෙයක් කියලා දෙන්න. ලර්ක් මැෂින් පැත්තෙන් හා මිලින් මැෂින් පැත්තෙන්